2026 වර්ෂය සඳහා අයින් ද වර්ල්ඩ් YouTube චැනලය තුලින් ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබයි. 2026 වර්ෂයේ උදාවත් සමග පවතින ග්‍රහ තත්ත්වය කන්‍යා ලග්න හිමියන්ට කොයි ආකාරයෙන් බලපාන්නේද යන්න අපි දැන් සොයා බලමු. 2026 වර්ෂයේ උදාවත් සමග කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන බුධ ග්‍රහයා හතරවන භාවය තුල රවි කුජ සිකුරු යන ග්‍රහයන් සමග සංයෝගයෙන් ගමන් කරමින් ඇත. මෙම ග්‍රහ තත්ත්වය යටතේ 2026 වර්ෂය තුල ඉඩමක් මිලදී ගැනීමට, නව නිවසක් සෑදීම ආරම්භ කිරීමට, වාහනයක් මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට එම කටයුතු සඵල වන වර්ෂයක් වෙයි. නිවසක් සෑදීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි කන්‍යා ලග්න හිමියන්ට එම කටයුත්ත පහසුවෙන් කරගත හැකි වන වර්ෂයක් වනු ඇත. කන්‍යා ලග්න හිමියන්ගේ මෑණියන්ට නිරෝගී බව සහ වාසනාව උදාවන වර්ෂයක් වනු ඇත. මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට ප්‍රශංසා ලැබෙන වසරක් වනු ඇත. එමෙන්ම කන්‍යා ලග්න හිමියන්ට මෙම වර්ෂය මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත වසරක් වනු ඇත. කන්‍යා ලග්න හිමියන් සම්බන්ධතා පවත්වන සමාජය තුළ තමා විසින් කරන ලද කාර්යයක් නිසා හෝ තමාගේ ගති පැවතුම් නිසා හෝ ජනප්‍රියත්වයට පත්වන වසරක් වෙයි. මෙම තත්ත්වය රංගනය, ගායනය හෝ වෙනත් ක්‍රියාකාරකමක නිරත වන කන්‍යා ලග්න හිමියෙක් නම් වඩාත් තීව්‍ර වනු ඇත. කන්‍යා ලග්න හිමියන්ගේ කාලාත්‍රයාට වෙහෙසි වැඩ කිරීමට සිදුවන වසරක් වන අතර කාලාත්‍රයා ආරක්ෂක අංශයේ සේවයෙහි නියුතු කෙනෙක් නම් ඔහුගේ හෝ ඇයගේ රැකියා කටයුතු උසස් වන වර්ෂයක් වෙයි. එමෙන්ම කන්‍යා ලග්න හිමියන්ගේ පියාට මෙම වසර සුබ වසරක් වනු ඇත. තවද 2026 වසර කන්‍යා ලග්න හිමියන්ගේ පෙරපින් ඉස්මතු වන වර්ෂයක් වනු ඇත. කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර ආගමික කටයුතු වලට යොමු වීමට වඩාත් සිද්ධෙන කාලයක් වෙයි. කන්‍යා ලග්න හිමියන්ට 2026 වර්ෂය තුල රැකියාවෙහි උසස් වීම සමග ස්ථාන මාරුද ලැබෙන වර්ෂයක් වනු ඇත. කන්‍යා ලග්න හිමියන් සතුව තිබූ කලකට පෙර නැති වූ දෙයක් සම්බන්ධ තොරතුරක් හෝ එම දෙය ලැබීමක් මෙම වසර තුල සිදුවනු ඇත. යම් කන්‍යා ලග්න හිමියෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඔහුට හෝ ඇයට තමාගේ අධ්‍යාපන මට්ටමට සරිලන රැකියාවක් ලැබෙන වර්ෂයක් වනු ඇත. තවද 2026 වර්ෂය තුල කන්‍යා ලග්න හිමියන් වියපහදම් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අතර රිය පැදවීමේදී හා උස්තැන්වල නැගීමේදී අනතුරු සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. කන්‍යා ලග්න හිමියන්ට 2026 වර්ෂය තුල සුබ දවස් ලෙස බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන් ගත හැකි අතර සුබ අංක ලෙස 2, 3, 5, 7 අංක භාවිතා කර හැකි අතර සුබ වර්ණ ලෙස කොළ පැහැය භාවිතා කළ හැක. සුබ මැණික් වර්ගය පච්ච මැණික් වෙයි. 2026 වර්ෂය කන්‍යා ලග්න හිමියන්ට සුබ වසරක් වේවා යයි ප්‍රාර්ථනා කර සිටිමි. ඔබ සැමට ස්තුතියි.